පෘථිවියේ තියෙන අඳුරම සහ අනුභූතම තැන මොකක්ද කියලා ඔබ දන්නවාද? එවරස්ට් කන්දත් ඇතුලේ ගිල්වන්න පුළුවන් තරම් ගැඹුරු, කිසිම මනුස්සයෙකුට හුස්ම ගන්න බැරි මරියානා ආගාධයේ ඇත්තටම ඉන්නේ මොන වගේ සත්තුද? මරියානා ආගාධය යනු පැසිෆික් සාගරයේ බටහිර දෙසින් මරියානා දුප්පත්වලට නැගෙනහිරින් පිහිටා තිබේ. එහි හැඩය අහසේ සිට බලන විට අඬසඳක් හැඩයක් ගනී. මෙහි ගැඹුරුම ස්ථානය චැලෙන්ජර් දීප් ලෙස හඳුන්වන අතර එය අඩි 36,000කට වඩා ගැඹුරුය. එහි ජීවත් වන අමුතු සතුන්, මෙතරම් පීඩනයක් යටතේ ජීවත් වන සතුන් ඉතාමත් අමුතුයි. ඔවුන්ගේ සිරුරු බොහෝ විට විනිවිද පෙනෙන සුළුයි. ඇන්ග්ලර් ෆිෂ් උළුව උඩින් කුඩා ලාම්පුවක් වැනි ආලෝකයක් විහිදෙන තරම් බිහිසුණු පෙනුමක් ඇති මාළුවෙකි. ගෝස්ට් ෆිෂ් සම්පූර්ණයෙන්ම සුදු පැහැති යටකටු පවා පෙනෙන විනිවිද පෙනෙන මත්ස්‍යයෙකි. ඩම්බෝ ඔක්ටපස් අලි පැටියෙකුගේ කන් වැනි පියාපත් ඇති කුඩා බූවල්ලෙක්. ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද මරියානා ආගාධය ඇතුළටම දැමුවොත් එහි මුදුනට උඩින් තවත් සැතපුමකට වඩා වැඩි වතුර ප්‍රමාණයක් ඉතිරි වේ. අධික පීඩනය. මෙහි පතුලේ ඇති පීඩනය පෘථිවියේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය මෙන් 1000 ගුණයකට වැඩිය. එය හරියට ඔබේ ඇඟ මත යෝදාලි 50ක් වැටුණා වගෙයි. උෂ්ණත්වය. හිරු එළිය කිසිසේත්ම නොලැබෙන නිසා මෙහි ජලය අධික ලෙස සීතලයි. සෙල්සියස් අංශක 1ත් සෙල්සියස් අංශක 4ත් අතර. නමුත් සමහර තැන්වල ගිනිකඳු පිපිරීම් නිසා ඉතා රත් වූ ජලයද පිටවේ. මරියානා ආගාධය කියන්නේ මිනිසෙකුට කිසිසේත්ම ලං විය නොහැකි ආගාධයක්. ඉතින් මේ වගේ දන්නේ නැති තවත් කරුණු දැනගන්න YouTube channel එක අදම subscribe කරලා තියාගන්න.